සියලුම ජනතාවට ආයුබෝවන්. දැවැන්ත තීරණයක් අරන් මං ඔයාලට කතා කරන්න සූදානම්. ඒ තමයි කවුරුත් කරන්න හිතලවත් නැති දෙයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට සීමා කිරීම. හොඳ නැද්ද? මේ රටේ ආර්ථිකය හරියට ගොඩ දානකම් මේ දේවල් ක්‍රියාත්මක කිරීම හොඳ නැද්ද? ටිකක් හදලා බලන්න. 225කින් 30ක් අඩු කරාම 195ක්ම අයින් වෙනවා. ඒ 195 සඳහා ගෙවපු වැටුප් දල වශයෙන් එක්කෙනෙකුට 1,50,000ක් හිතමු. එක මන්ත්‍රීවරයෙකුට ගෙවපු මුදල 1,50,000 වැඩි කරනවා 195. එතකොට එනවා ගානන කෝටි 2,92,50,000ක්. කෝටි 2,92,50,000ක්. අවුරුද්දකට කෝටි 35ක්. අවුරුද්දකට කෝටි 35ක් රටට ඉතුරුයි. හොඳ නැද්ද මගේ අම්මේ තාත්තේ? දැන් කියයි මන්ත්‍රීවරු 30කින් කොහොමද රට ගෙනියන්නේ කියලා. ඔයාලා අන්තර්ජාලයෙන් සොයලා බලන්න. අපට වඩා ඉතා විශාල රටවල් වල සිටින ජනතාව සහ ඒ රටවල පාලනය කරන අයවලුන්ගේ ප්‍රමාණය ගැන. උදාහරණ කෝටි 10ක් පාලනය සඳහා එක් සංවර්ධිත රටක මන්ත්‍රී සංඛ්‍යාව 50-150 අතර වේ. අපේ රටේ කෝටි 2.5කට මන්ත්‍රීවරු 225ක්. ඉතින් මං කලින් කරපු පළාත් පාලන ආයතනවල ප්‍රමාණය 8,297ක්. මන්ත්‍රීවරු 225යි. පළාත් පාලන ආයතනවල සිටින සභිකයින් ගණන 8,297ක්. ඉතින් රට බංකොලොත් වෙන්නේ නැද්ද? පාට පක්ෂ ක්‍රමය ඔබලාටම වෛරක්කාරයෙන් කර හමාරයි. නුඹලාගේ සහෝදර ජනතාවම එක්ක ගහමරා ගනි. පක්ෂවල අය කවදාක්වත් ඒ දේ කරන්න යන්නේ නෑ. මේ පාට පක්ෂ ක්‍රමය මා අහෝසි කරනවා. ඡන්ද පැවැත්වීමේ සම්පූර්ණ අයිතිය ඡන්ද කොමසාරිස් වෙත බලය පවරනවා. ඒ ජනාධිපතිවරයාටවත් වෙනස් කිරීමට නොහැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. හොඳ නැද්ද? වැටුණු රටක් ගොඩගන්න මේ තීරණය ගන්නම වෙනවා. ඇතැම් විට මන්ත්‍රී දුර සම්පූර්ණයෙන්ම අහෝසි කරලා ඒ රාජ්‍ය සංස්ථා ආයතන පාලනය කිරීම සඳහා කළමනාකරුවෙකු පමණක් පත් කිරීම තවත් අතකින් සුදුසු වේ කියා මං හිතනවා. මන් දන්නේ ඔයාලා කොහොම හිතනවද කියලා. කෙසේ වෙතත් ඉහත තීරණය 2029 දී සියලු ජනතාවටම ලබා දී ඉටු කර මේ රට මහජන මුදල් නාස්තිය අවම කරන්න මා කටයුතු කරනවා. ඉතින් සැමදා සියලු දෙනාටම සුබ වේවා.